අපි මෙම පිරිසත් මෙම නැවත් අපේ භාරයට අපි කරන ලෑස්ති. ඒ සඳහා අපි අතර එන සම්මුතින් සහ එකඟතාවයන් තමයි අපි සාකච්ඡා කරගත යුතු වන්නේ. ඒ අනුව අපි නැවේ ඉන්න පිරිස මුදවා ගැනීම සඳහාත් ඒ වගේම නැව ස්ථානගත කරන්නේ කොතනද කියන එක පිළිබඳවත් අපි පොදු එකඟතාවයකට ආවා. මොකද අපි දන්නවා අපේ කොළඹ වරාය ආසන්නයේ මෙම නාවික යාත්‍රාව තිබුණත් කොළඹ වරාය අපේ ප්‍රධානතම වාණිජ වරාය. ඒ වගේම මෙවැනි නෞකාවක් අපේ ප්‍රධානම වාණිජ නගරයේ වරාය තුල රඳවා තබා ගැනීම ඒක අපේ නාවික කර්මාන්තර විශාල බලපෑමක් ඇතිවීම අනතුරක් තියෙනවා. සමහර සිපින් ලයින් සාකච්ඡා කරමින් තිබුණ ඉන්ෂුරන්ස් වැඩි කිරීම දක්වා යායක අනතුරක් තිබෙනවා. එනිසා අපි තීරණය කරා එම නෞකාව අපි කොළඹ වරායට රැගෙන ඉන්නේ නැහැ. අපි එම නෞකාව ත්‍රිකුණාමල වරායට රැගෙන යනවා. හැබැයි ත්‍රිකුණාමල වරායට රැගෙන යන කලින් එහි ඉන්න පිරිස අපි කොළඹ වරායට ළඟා කරගන්න කැමතියි. ඒ අනුව අපේ නාවික යාත්‍රාවන් එම යාත්‍රාව සමීපයට ගිහිල්ලා මේ වන විටත් එම අය මුදවා ගැනීමේ කාර්යය අපි නිරත වෙමින් තිබෙනවා. දැන් අපිට වාර්තා වෙලා තිබෙන විදිහට අපි 208 දිනක් අපි ගොඩබිමට රැගෙන ඉන්න සූදානම් කරලා තිබෙනවා. එයින් ඉන්නවා නිලධාරීන් 53ක් ඉන්නවා. කැඩෙට් නිලධාරීන් 84ක් ඉන්නවා. ජ්‍යෙෂ්ඨ නාවිකයන් 48ක් ඉන්නවා. නාවිකයන් 23ක් ඉන්නවා. මේ 208 අපේම නෞකාවෙන් අපේ යාත්‍රාව වෙත රැගෙන කොළඹ වරායට ගේමේ කටයුතු දැන් අපි ආරම්භ කරලා තිබෙනවා. ඒ වගේම අනතුරුව එබ නැවට අවශ්‍ය කාර්ය මණ්ඩලයක් අපේ නාවිකයන් එක්ක ඒකාබද්ධව එම යාත්‍රාව ත්‍රිකුණාමල ප්‍රදේශයට ගෙනියන්න ත්‍රිකුණාමල වරාය ආසන්නට ගෙනියන්න අපි සැලසුම් කරලා තිබෙනවා. ඒතර යාත්‍රාව අපි මේ ප්‍රදේශයට ගෙනන්න උත්සාහ කරන්නේ මෙම කණ්ඩායම ගොඩබිමට ළඟා කර ගැනීම සඳහා අවශ්‍ය කටයුතු සූදානම් කරලා පසුව. එනිසා මම හිතන්නේ අපි ඊටමත් පැහැදිලි ස්ථාවරය අපි අනුගමනය කරලා තියෙනවා.